ජෙමිනි මේ මං පිටිපස්සෙන් එනවා කවුද මේ ඔයාලට පුළුවන් ද නිකන් මේ වාහෙන චරිතයක් වගේ රඟපාන්න? අනේ අම්මපා මල්ලි ඔය පිටිපස්සෙන් එන්නේ කවුද කියලා බය වෙන්න එපා. බය වෙන්න එපා කියන්නේ මට ගහන්නද කොහෙද ඉන්නේ? ඔයාලට තියෙන හැරිද? දැන් මං මේ වාහෙන චරිතයක් කියලා පෙන්වන්න ඕන හැරිද? මම දැන් මේ එයාත් එක්ක කතා කරන්න යන්නේ. අනේ අම්මපා මල්ලි ඔය පිටිපස්සේ එන්නේ කවුද කියලා බය වෙන්න එපා. තමුසට ඔය තියෙන ලොකු ඩොග්ස් වලට කවුරු හරි ගහන්නවත් එනවා වෙන්නේ නැති. එහෙමත් නැත්නම් මේ වෙන කවුරුවත් නෙවෙයි. තමුසේ කාගෙන් හරි ගත්තු ණය ගෙවන්නේ නැතුව මං හරිනවා ඇති. ඉතින් ඔය හිනන ජීවිතේ අරගෙන යන්න තව ගහන්න මේ ඕන් එයා හරිද? මේවා දැන් කතා කරනවා මම දැන් හරිද? මේ වා ගැහුව මතකද අපි මේ වලියකට ගිය සතිය අපි ටවු මේ වා ගැහුවේ 10 දෙනෙක්ට මතකද? අනේ අම්මපා මල්ලි තමුසට ඔළුවට මොකක් හරි වැදිලාද මන්දා? මාත් එක්ක වලියකට ගිහින් 10 දෙනෙක්ට ගැහුවා කියලා බොරු අඳින්නේ තමුසට කන්න බත් එකක් ගන්න. නෑ අයියෝ නෑ අපි ගියේ මතක නැද්ද ඔයා අර බිම දාගෙන ගැහුව එක්කෙනෙක්ට? මේ අර දැන් අර චරිතය ඇවිල්ලා ඉන්නේ මං ගාවට හරිද? උට දැන් පොරක් කියලා පෙන්වන්න ඕනේ. පොඩ්ඩක් කියනවකෝ. අනේ අම්මපා මල්ලි තමුසේ දැන් මගේ පිටිපස්සේ ඉන්න එක්කෙනාට පොරක් වෙන්නද හදන්නේ? ඔය සාක්කුවේ තියෙන හිල් ටික වහගන්න බැරි රුපියල් 250න් ජීවත් වන අනාථයෙක් කොහොමද මල්ලි පොරක් වෙන්නේ? අර ඉස්සරහට එන මිනිහා තමුසේ දිහා බැලුවොත් හිතයි උකස් කඩේට මොකක් හරි උකස් කරන්න ආවේ කියලා. පොරක් වෙන්න නම් මල්ලි මුලින්ම කොන්දක් තියෙන්න ඕනේ. කන්න සල්ලි නැති එකේ ඕවා හිතන්නවත් එපා. අනේ බං දැන් ඌ මට ගහයි බං හරියට කියන්න. අනේ ඒක චරිතයක් වගේ කතා කරන්න. අනේ අම්මපා මල්ලි දැන් ඔතන ඇවිල්ලා ඉන්න එක්කෙනාට තමුසෙව ගහන්න ඕනෙලුදු. අඩෝ තමුසෙගේ ඔය තියෙන හිඟන ජීවිතයට ගහන්නවත් කවුරු හරි එනවද කියන්නේ මට? පොරක් වෙන්න ඇවිත් අර මිනිහා කනට දෙකක් අනිද්දි මාව හොයනවා. මොනවා කරන්නද මල්ලි? අනාථයෙකුට ගහන්න ආවත් තමුසෙගේ ඇඟේ අටේකට ඇරෙන්න වෙන මොනවා කරන්නද? ඔය ලොකු ඩොග්ස් අතෑරලා මුලින්ම ගිහින් අර බත් පැකට් එකේ සල්ලි ටිකවත් දීලා එනවා.